දවස් දෙකක නිවාඩුවකට පස්සේ ගමේ ගිහිල්ලා ඇවිල්ලා ගමින් ගෙනාව එළවලුත් එක්ක සඳුදා දවසේ 2 වැඩට යන්න TSP හදුව curry කෑම එක powder, තමයි තියෙන්නේ. coriander powder, මස් එක හදන්න ඉස්සරලා මම මේ 3-5 එක හදා ගන්න එක තියෙන්නේ. 3-5 එක හදා ගනිද්දී මම පාවිච්චි කරනවා cinnamon, කඩෙන් ගෙනාව අමු 3-5 බැදපු 3-5 මේ අමු 3-5 මේ සැඳි දෙකක්. ඒ වගේම කුරුදු පොතු කෑල්ලක්. ඒ වගේම cloves, කරාමු නැටි 4ක් විතර එනසාල් තියෙනවා නම් එනසාල් දාන්න මගේ ළඟ curry එනසාල් leaves, තිබුණේ නැහැ rab, ඒ නිසා එනසාල් දැම්මේ නැහැ ඊළඟට රම්පේ විතරයි මගේ තිබුණේ කරපිංචා තිබුණේ නැහැ ginger, ගමේ ගිහිල්ලවත් garlic, තියෙන්න බැරි වුණා රම්පේ සෝරි මේ කරපිංචා ඊට අමතරව මම මේ 3-5කට පාවිච්චි කරනවා සුදු ලූණු ඉඟුරු පොඩිවට කපාගත්ත ඒවා මේක අනිවාර්යෙන් මතක salt, තියාගන්න මේ sugar, ඉක්මනින් වීඩියෝ එක ප්ලේ වුණාට ඊළඟට මම පාවිච්චි කරනවා ලුණු කුඩු ඊළඟට සීනි පාවිච්චි කරනවා මේක ඉක්මනින් ප්ලේ වුණාට මේක විනාඩි 5ක් විතර බැද ගන්න ඕන chili හිමීට powder, මඩගින්නේ බැද ගන්න ඕන turmeric, 3-5 එකක් තියෙන්නේ මිරිස් කුඩු ටිකක් පාවිච්චි කරන අවසානට බාන්න කිට්ටු වෙලා වගේ මිරිස් කුඩු වගේම කහ කුඩු ටිකක් බාන්න අනිවාර්යෙන් ලිපේ ගින්දර ඕෆ් කරන්න ඕන මෙන්න මේක තමයි ගම් මිරිස් කුඩු ටික එකතු කරගන්න නැත්නම් තිත් වෙනවා මේ විදිහට තමයි 3-5 එක අවසාන වෙන්නේ 3-5 එක මම ඊට පස්සේ නිවෙන්න තියලා ග්‍රයින්ඩර් එකේ දාලා මේ අඹර ගන්නවා 3-5ක මේ පාට නිකන් හෙමින් බැද ගන්න අඩිය අල්ලන්න දෙන්නේ නැතුව මේ පාට තමයි ආවේ මෙන්න ග්‍රයින්ඩර් එකේ දාලා මම ග්‍රයින්ඩර් එකෙන් අඹරා ගන්නවා මේ 3-5ක මේ මෙන්න මේ විදිහට අඹරාගෙන තමයි මස් එකට පාවිච්චි කරන්නේ මම මෙතන චිකන් ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 400ට ලුණු මේස හැදී එකමාරක් විතර දානවා සෝයා සෝස් ටිකක් එකතු කරනවා කහ කුඩු මිරිස් කුඩු Tamanට රසයේ හැටියට මිරිස් කුඩු එහෙම දාගන්න මම දෙහියුස ටිකක් මේ අවස්ථාවේ එකතු කර ගන්නවා චිකන් වලට ඊට අමතරව මම හදාගත්ත 3-5ක තමයි සම්පූර්ණයෙන්ම එකතු කරේ භාජනයේ මැටි භාජනයක් මම උයන්න පාවිච්චි කරේ මැටි භාජනයේට තෙල් දාලා මුලින්ම අබ දැම්මේ අබ දාලා ටිකක් අබ බැදුනට පස්සේ ජින්ජර් ගාලික් එකතු කරන්න සුදු ලුණු ඉඟුරු ඊට පස්සේ මම එකතු කරනවා බී ලුණු වලින් පස්සේ තක්කාලි එකතු කරන්න මේක ඉක්මනින් ගියාට මේක ටයිම් අරගෙන ටෙම්පරාදු වෙන්නේ ඊට පස්සේ මම මැරිනේට් වෙන්න තියලා තිබුණු චිකන් ටික මේ එකතු කරනවා චිකන් ටික තෙලේ පොඩ්ඩක් සෝත වෙන්න දෙන්න විනාඩි 2ක් විතර වගේ තෙලේ සෝත කරන්න සෝත කරලා ඉවර වෙලා ඔයාගේ මේ භාජනයේ තිබුණු චිකන් දාලා තිබුණු භාජනේ සෝදලා ග්‍රේවි එක දාන්න මේකට ගොඩක් වතුර දාන්න ඕනේ චිකන් වල කොහොමත් වතුර තියෙනවා වතුර උනනවා චිකන් වලත් මම මේකට එකතු කර ගන්නවා වතුර මේ දාන්න කලින් අමු 3-5 කුඩු මේස හැන්දක් ගම්මිරිස් මේස හැන්දක් ඊට පස්සේ තමයි මම මේකට වතුර එකතු කරන්නේ මෙන්න මේ විදිහට තමයි චිකන් එක ඉදිලා ඉවර වෙන්නේ විනාඩි 13ක් වගේ කාලයක් මේක ඉදෙන්න ඕන සාමාන්‍ය ගින්දරේ චිකන් එක ගොඩක් වෙලා ඉදෙනවා හොඳයි මේ නමුත් වැඩට යන්න ඕන නිසා මේ ඉක්මනින් උයලා තින්නේ ඊට පස්සේ මම හදා ගන්නවා කලවම් කරි එක මේ කලවම් කරි එකට මම අරගෙන තියෙන්නේ පතවල තිබුණා කැරට් තිබුණා රාඹු තිබුණා මේවා ඉතුරු වෙලා තිබුණේ ඒවා ඒ නිසායි මම මේ කලවම් කරි එකක් හදන්න ලෑස්ති කරේ මිරිස් කුඩු ටිකක් උළුහල් 3-5 කුඩු ලුණු කුඩු කහ කුඩු සුදු ලුණු බී ලුණු එකතු කරලා මම දිය කිරෙන් තමයි මේක ලිපේ තියන්නේ දිය කිරි දාලා ලිපේ තියන්න ලිපේ තියලා දිය කිරි හින්දෙන් අරින්න මේවා තැම්බෙන්නේ සාමාන්‍ය මද ගින්දරේ උයන්න ගොඩක් ගින්දර දාන්න එපා ගෑස් එකේ උනාට මොකද මේවා කපා ගනිද්දී අපි අනිවාර්යයෙන්ම කැරට් කියන දේ තැම්බෙන්න යන වෙලාව රාමු කියන දේ තැම්බෙන්න යන වෙලාව ඊට අමතරව පතවල කියන දේ තැම්බෙන්න යන වෙලාව බලලා අපි මේ වගේ සයිසස් හදා ගන්න ඕන කැරට් එකට සාමාන්‍ය පොඩි සයිස් එකක් ඊට පස්සේ රාම්බු එක ඊළඟට තැම්බෙන්න තියෙන්නේ රාම්බු එකට ඊළඟ සයිස් එකක්
පතවල කියන එක තමයි ඉක්මනින්ම මේ තැම්බිලා ඉවර වෙන්න තියෙන්නේ. එතකොට අපි මේ සයිසස් කපා ගනිද්දි වෙනස් කර ගන්නවා. නැත්තම් මේ පතවල වාගේ දේවල් මෑෂ් වෙලා යන්න පුළුවන්. ලොකුට කපා ගන්න එපා. නමුත් සාමාන්‍ය ගානට කපා ගන්න. මම ඔයාලට ඔය පෙන්නන විදිහට තමයි දෙන්නේ දියකිරි දැම්මම. ඊට ඒ අතරම මම ගෙනාව ගමෙන් ගෙනාව මුරුංගා කොළයි ඊට අමතරව පොල් පලයි හදා ගන්නවා මැල්ලුමට. මේ තියෙන මම ගෙනාව මුරුංගා කොළ අද මලවනවා. ඒ වගේම බැදලා ගන්නත් පුළුවන්. හොඳ ශරීරයට ගුණ කෑමක් තමයි මුරුංගා කොළ කියන්නේ. මගේ මාළුව ඉදෙන ගමන් තියෙන්නේ. ලුණු දාලා තමයි සෝදන්නේ. මොකද විස බීජ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕනම කොළ జాතියක් ලුණු දාලා සෝදන්න විස බීජ තියෙනවා නම් අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා. පොළ ටික කපා ගත්තා පොල් එකතු කරනවා. හොඳ මට කියන්න තියෙනවා මේකේදී මම ගොඩක් අඩුපාඩු තියෙනවා මගේ මේ මැල්ලුම හදද්දී නම්. මොකද මට මේ අමු මිරිස් තිබුණේ නැහැ. අමු මිරිස් නැති නිසා ගම් මිරිස්ුයි කෑලි මිරිස්ුයි මම හිතුවා ගම් මිරිස් සාමාන්‍ය එකතු කරාට කමන්නේ අමු මිරිස් දැම්මත් මට අද කරන්න දෙයක් නැති නිසා මම කෑලි මිරිස් තමයි මේකට එකතු කරන්නේ. අමු මිරිස් ඉවර වෙලා ඔයිල් පොඩ්ඩක් දාගන්න ලුණු කුඩු දාලා කලවම් කරලා මේක මම ටයිම් නැති නිසා මම මැල්ලුම හදනවා දාලා නැහැ. මේ කරි එක තාම ඉදෙනවා. චිකන් එක එහා පැත්තේ ඉදිලා ඉවරයි. මම මේකෙදී අවසානයේ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන තමයි මිටි කිරි එක මම මේකට එකතු කරගන්නේ. රස මදි නම් ලුණු ඔයාලට එකතු කරගන්න පුළුවන්. one time ලුණු දාන්න කියලා එකක් නැහැ. ලුණු රස බලලා දාන්න. මොකද කාටවත් මෙහෙම එකපාර ලුණු දාලා උයන්න තරම් මේ අමාරුයි. මොකද මේ පුරුදුම කෙනෙකුට පුළුවන් one time ලුණු දාන්න. ඔයාලා ලුණු දාලා මේ බලලා උයා ගන්න. අනිවාර්යයෙන්ම මේ උයද්දි මස් වර්ග උයද්දි සීනි චුට්ටක් පාවිච්චි කරන්න. ඒක ලොකු සීක්‍රට් එකක්. මස් වර්ග මාළු වර්ග උයද්දි සමහරු සීනි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් සීනි කියන දේ වෙනම ස්වීට්නස් එකක්. මේ මගේ බත් එක බැඳෙන විදිහ. වැඩට යන්න බත් එක හදා ගන්නවා. කාර්යබහුල ජීවිතයේ ඇනෙක්ස් එක ඉඳලා හදාගන්න කැම් ටික තමයි මම ඔයාලට මේක දාන්නේ. පුරුවන් නම් මේකෙදී ඔයාලට ගන්න දෙයක් තිබුණා නම් විතරක් subscribe කරලා යන්න channel එක. මැල්ලුම හැදුනොම මේ කැම් එක මම තියන් ඉන්නේ මේ වෙනම මේවා එකක් උඩ. ඒ නිසා මේ ලොකුවට පේන්නේ නැහැ. ඒකට sorry. කැම් එකක් ඉදිරියට ගමු අපි. එහෙමනම් ජය වේවා බැලුවට ගොඩක් ස්තුතියි. Thank you for watching. Please subscribe my channel for next